ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. අප්‍රේල් 7 මහා ධනලක්ෂ්මී යෝගයක්. ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා සුබ වේ. රවි උත්තරායන වසන්ත ඍතුවේ අප්‍රේල් මාස 7 වෙනි දින සවස 4:32ට සිකුරු ග්‍රහයත් සෙනසුරු ග්‍රහයත් මීන රාශියේදී සංයෝග වෙනවා. සිකුරුට මීන රාශිය උච්චය. සෙනසුරට මීන රාශිය සමග ඒ අනුව සිකුරු ශනි සංයෝගය මහා ධනලක්ෂ්මී යෝගයක් බවට පත්වනවා. සිකුරුට සෙනසුරු මිතුරු ග්‍රහයකි. සෙනසුරුට සිකුරුද මිතුරු ග්‍රහයකි. ඒ අනුව මැයි 31 දක්වා කාලයේ විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා සුබ කාලයක් වෙනවා. තනි පුද්ගල හවුල් සීමිත පෞද්ගලික සමාගම් පොදු සමාගම් වැනි ව්‍යාපාර පටන් ගැනීමෙන් එම ව්‍යාපාර හිමිකරුවන් මතු දිනක මහා ධන කුවේරයන් වීමේ ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම මැණික් පතල්වල වැඩ පටන් ගැනීමට මේ කාලය දිව්‍යමය සුබ කාලයක් බවට පත්වෙනවා. මේ කාලය තුළදී ඉතා වටිනා නිල් මැණික් හමුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අප්‍රේල් 7 වෙනි දින කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ රවි බුධ සිකුරු ශනි හා රාහුය. 4 වෙන්නේ ගුරුය. 6 වෙන්නේ සඳු හා කුජය. 8 වෙන්නේ කේතුය. ලංකා කේන්ද්‍රයේ නීචභංග රාජ යෝගයක්ද චන්ද්‍ර මංගල යෝගයක්ද ගුරු සිකුරු මහා පරිවර්තන යෝගයක්ද උදා වෙමින් පවතිනවා. එම ග්‍රහයෝග හේතු කොටගෙන ආරම්භ කරන ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්වනවා. මේ කාලය තුලදී ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා සුබනකත් වන රෙහෙන මුවසිරස අද පුනාවස 7 වැනි නැකත උදාව පවතිනවා. මේ කාලය වගා නොකළ ඉඩම් වගා කිරීමට ඉතා යහපත් කාලයක් බවට පත්වෙනවා. මේ කාලය තුලදී පටන් ගන්නා සියලුම වර්ගයේ ව්‍යාපාරවලට ධනලක්ෂ්මී දෙවගණගේ බැල්ම වැටෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.